සඳවතියේ ඔබ මගේම යැයි කියාලා මං අහස බලා උන්නා මං අහස බලා උන්නා ඇසිපිය හෙලනා සුළු මොහොතේ පවාම බලාකුළට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ ඇයි මගේ සඳවතියේ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට අද වීඩියෝ එකේ තියෙන්නේ මම අපේ අම්මා බලන්න ලංකාවෙන් යනකම් සිද්ධ වෙච්ච ඕපදූප. ඉතින් එකතු වෙලා ඉන්න අපි බලමු මොකද උනේ කියලා. මේ ඔයාලා දකින්නේ මම යන්න කලින් දවසේ රෑ නිදාගත්ත විදිහ. පේනවනේ ඉතින් යාළුවෝ ටික ඇඳට වෙලා ඉන්නවා. මං ඉතින් අර චූටි ඩේ කොහොම හරි ඉතින් නිදාගත්තා. මම උදේ නැගිට ගමන් මට ගෙනියන්න තියෙන ලගේජස් ටික පොඩ්ඩක් අවුවෙන් දාලා තියාගත්තා. මේව නම් ඇත්තටම කලින් කරන්න තිබ්බ වැඩේ වුණාට ඉතින් අපිට කම්මැලිකම ලොකුයිනේ. එතකොට ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. කොහොම හරි කමක් නැහැ. ඉතින් අන්තිම දවසේ හරි මේ ටික එළිය දාලා හොඳ වෙලාවට අවුව තිබ්බේ. නැත්තම් ඉතින් දැනුම් තමයි අපේ තාත්තගෙන්. මම උදේ ලගේජස් ටික එළියට දාපු වෙලාවෙම ඇඳේ රෙදි ඔක්කොම ගලවලා අස් කරලා හැමදේම කරලා තිබ්බේ. ඒවනට ඉතින් ආපහු අර වැඩ ටික කරලා කාමරේට අවිල්ලා බලද්දි මේ දෙන්න ඇඳ උඩ නැගගෙන ඉන්නවා. මොනවා කරන්නද ඉතින් ප්‍රයොරිටිස් තමයි මේ දේවල්. ඊට පස්සේ චුට්ට වෙලාවක් මං එයාලත් එක්ක ඉද්දි ඉතින් අපේ සෙලිනෝනට අපේ බූලා ගැන පොඩි ආදරයක් ඇති වෙලා ඉතින් මම ඒක තියා බලාගෙන හිටියා පව්වනේ. හරි දුකයි මේවා දකිද්දි මේ යාලා ඉතින් ඉක්මනට ලොකුත් වෙනවා. මේ මට තාම මතකයි බූලා ගෙනාව පළවෙනි දවස. දැන් ඉතින් ඉන්න විදිහ ගැන දකිද්දි අපරාධ ලොකුනේ කියලා හිතෙනවා. මම ගෙනියන්න තියෙන ඔක්කොම බඩු මුට්ටු ටික එළියෙන් තියලා තියාගත්තා. මොකද නැත්තම් ඕවා කබඩ් ඇතුලේ අර එහෙ මෙහි තිබ්බට පස්සේ අමතක වෙනවා. ඉතින් මේ ටික පැක් කරගන්න දැන් තාත්තා ඕනේ. කරපිංචා අරවා මේවා දන්නේ නැද්ද ඉතින් ලංකාවෙන් යද්දි අරන් යන දේවල්නේ. කරෝලද කියයි, කිරිපිටි කියයි, බෙහෙත්, ක්‍රීම් ක්‍රැකර් අරවා මේවා ඉතින් අපි ලංකාවෙන් යද්දි අරන් යන දේවල්නේ. හැමදාම වගේ මේ පාරත් මගේ බෑග් ඒවා මේ ඔක්කොම ටික ලෑස්ති කරලා දුන්නේ අපේ තාත්තා. අපේ තාත්තා ඒව ගැන එක්ස්පර්ට් බාර ගානට බැලන්ස් කරලා ලස්සනට වැඩ ටික කරලා දෙන්න. ඇත්තටම එයා තමයි ඉතින් ඉන්නේ. ඊපස්සේ ඉතින් මල්ලිත් එක්ක බාර කිරලා ඒව මේ ඔක්කොම ටික කරලා තියාගත්තා. නැත්තම් එයාපෝට් එකට ගිහිල්ලා ආපහු පාරක් දඟලන්න වෙන නිසා අපිට. හවස 5ට විතර අපි ගෙදරින් පිටත් වුණා. මට ෆ්ලයිට් එක තිබ්බ රෑ 8යි ගානකට. ඉතින් අයියත් ආව මාව වැරලවන්න යන්න. තාත්තයි අයියයි මල්ලි එක්ක මම එයාපෝට් එකට එන්න පිටත් වුණා. අපේ ගෙවල් ගාවින් ඉඳන් එයාපෝට් එකට ලොකු දුරක් නැහැ. වුණාට කෝකටත් කියලා ඉතින් වේල පහ යන්නේ එක හොඳයිනේ. එන්නදත් අපේ තාත්තා කැමති නෙමේ. අපේ තාත්තා කොහොමත් රෑ 12ට ෆ්ලයිට් එකක් තියෙනවා නම් හවස 3-4 වගේ නම් එයාපෝට් එකට ගිහින් ඉන්නවා නම් එහෙම එක්කෙනෙක් තමයි අපේ තාත්තා. කොච්චර අපි ආව ගියා වුණත් දැන් අපේ අම්මා යනවා එනවා සෑහෙන සැරයක් මං හිතන්නේ එයාගේ ජීවිතේ වුණාට තාත්තා හැමදාම එයාට උපදෙස් දෙනවා මේ මෙන්න පාස්පෝර්ට් එක ගැන එයාගේ අනිත් ගියාගෙන එන බඩු මුට්ටු ගැන හැම දෙයක්ම පරිස්සම් කරගන්න විදිය අරකද මේකද හැම දෙයක් ගැනම රෙකෝඩින් එකක් වගේ වුණාට ඉතින් හැබැයි තාත්තයි දේවල් එහෙම මතක් කරන එක හොඳයි මොකද නැත්තම් අපිට දේවල් අමතක වෙන්න පුළුවන්. එදා එයාපෝට් එකේ ගොඩක් සෙනග හිටියා. මං හිතන්නේ ජපාන් යන ළමයි වගේක්ද කොහෙද කොහරි ඉන්ස්ටිටියුට් එකකින් හරි ඒජන්සි එකකින් හරි ළමයි ගොඩාක් හිටියා ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලාත් එක්ක. එතකොට සෑහෙන ක්‍රවුඩ් එකක් හිටියා එයාපෝට් එකේ. මට තාත්තට වඳින්න වැදගත්තෙත් හරි අමාරුයි මොකද ගොඩාක් සෙනග. ඉතින් ඒන් සමට ඒව දේවල් රෙකෝඩ් කරගන්නවත් වීඩියෝ කරගන්නවත් මොකුත් පුළුවන්කමක් තිබ්බේ නැහැ. මොකද හේතුව කලබලයි අරකයි මේකයි කට්ටියත් වැඩි. ඒකත් එක්ක එහෙමම ඉතින් මම ඇතුළට ආවා. කොහමද අපේ ෆ්ලයිට් එක ඇවිල්ලා තිබ්බ. මම ඇවිල්ලා ගේට් එකට එද්දි ඒ ගේට් එක නම් ඕපන් කරලා තිබ්බද
ගේට් එක ඕපන් කරලා තිබ්බේ. ඒ වුණාට මම පොඩ්ඩක් එළියටලා හිටියා. මොකද මට වොෂ්රූම් යන්න හරි මොකක් හරි උවමනාවක් ආවොත් කියලා. මම අද දවල් නාලා ආවේ. ඉතින් මං චුට්ටක් කොණ්ඩේ මේව කරගත්තා. මේ මොකද නැත්තම් හෙම්බිරිසාව සීතල අල්ලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අමාරු වෙනවා මුළු ගමන පුරාවටම. මොකද මට එකපාරක් එහෙම වුණා. 7:00 විතර අපිව බෝඩ් කරන්න ගත්තා. මම අපේ අම්මට කියලා ඉස්සරහින් තමයි සීට් එකක් දාගත්තේ. මොකද මම පොඩ්ඩක් පිටිපස්සෙත් යන්න අකමැති. සහ ඉතින් මම වින්ඩෝ සීට්ස් වලට කැමතිත් නැහැ. ඒවත් එක්ක අම්මට කියලා මම ඉතින් මට කැමති තැන සීට් එකක් දාගත්තා. කොහමරි මට සීට් එකක් අවైలබල් වෙලා තිබෙත් කොහමරි සෝන් 1 එකේ. ඉතින් ඒ නිසා මට අන්තිම වෙනකම් මට ඉන්න උනා කිව් එකට වෙලා චුට්ටක් අනිත් කට්ටිය බෝඩ් කරනකම්. කොහමරි ඉතින් මම අපේ වාරය ආවට පස්සේ මම ඉතින් ඇවිදගෙන අහස් යාත්‍රාව කරා ගියා. මේ වෙලාවේ නම් මට හොඳටම නිදිමතයි. ඇස් දෙක චුට්ටක් පිය වුණත් නිින්ද යන තත්ත්වයක් තමයි තිබ්බේ. මට ෆ්ලයිට්ස් දෙකක් ගන්න තියෙනවා. මගේ පළවෙනි ෆ්ලයිට් එක තිබ්බේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ කටුනායක ඉඳගෙන දෝහා කටාර් වලට. ඒක පැය 4යි විනාඩි 30ක ගමනක්. මම කොහොම හරි ඒ වෙලාවේ චූටියට නිින්දක් ගිහිල්ලා ඇහැරුණා. ඇහැරිලා එළිය බලද්දි එළිය හොඳටම වහිනවා. අනේ මට බැහැලා ආපහු ගෙදර යන්න තරම් හිතුණා. මොකද මේ වැස්සයි මට නිදි මතයි ඔක්කොමත් එක්ක මේ එළිය වහිනවනේ. ඉතින් මට මතක් වුණා තාත්තවත් මතක් වුණා කූපර් ලව සෙලී ලව හැමෝම මතක් වුණා. ඒකත් එක්ක ඉතින් මට හිතුණා මොකද්ද මේ කරන්නේ මම කියලා වගේකුත් මට ආවා. ඉතින් ඒක ඉතින් අලුත් දෙයක් නෙමෙයි. ඒක මට හැමපාරම එනවා. ඉතින් ඒ වුණාට ඉතින් ඒක හැමපාරම ආවා කියලා ඒක කවදාකවත් මම දන්නේ ඒකට දෙන්න මට නමක් නැහැ. ඒ ෆීලිං එකට. ටේක් ඔෆ් කරලා ටික වෙලාවකින් මේ ක්‍රන්චි කෝන් කියන එක හම්බුණා. ඒකෙන් පස්සේ අපිට අපේ ඩිනර් එක හම්බුණා. මම ඉතින් බ්‍රෙඩ් ඇන්ඩ් බටර් වලින් වැඩේ පටන් ගත්තා. බොරු කියන්න ඕනේ නැහැ. මම මේ ෆ්ලයිට් වල දෙන්න බ්‍රෙඩ් එක කන්න මාර කැමතියි. ඒ වුණාට මේකේ බ්‍රෙඩ් එක නම් මේ වෙලාවේ පොඩ්ඩක් සීතල වෙලා තිබ්බේ. මම කන්න තෝරගත්ත ඤොක්කි එකක්. ඒකත් අවුලක් නෑ. ඒකත් හොඳට තිබ්බා. ඔලිව් එහෙම පොඩ්ඩක් වැඩිපුර දාලා රසට ඒක තිබ්බා. ඊට පස්සේ මම බොන්න ගත්තා කොෆි එකක්. කොෆි එකක් කියන්නේ මේ මිල්ක් පොඩ්ඩකුත් දාලා මම හදාගත්තා. මොකද මම දවල් නෑවන්නේ නෑපු එකත් එක්ක සීතලයි ඒ හැමදේමත් එක්ක මට හිතුණා උණුවෙන් මොනවා හරි බිව්වොත් හොඳයි කියලා. නැත්තම් අමාරු වෙනවා නිසා. කාලා බීලා සේවරම කරලා ඉවරනාට පස්සේ මට නිින්දක් ගියා. ඒ නිින්දෙන් පස්සේ මම නැගිටිද්දි මම දැක්කා අපේ කටාර් රාජ්‍යයට ලං වෙලා තියෙනවා. ඒ වෙලාවේ නම් මට පොඩි සතුටක් දැනුණා. මොකද මට දැන් ඉක්මනට අම්ම බලන්න යන්න පුළුවන් නිසා. මට කටාවල පැය 4:00ක ට්‍රාන්සිට් එකක් තිබ්බා. ඉතින් මම හෙට මෙහෙට ඇවිද එයාපෝට් එකේ ලස්සන බල හිටියා. ඉතින් නැත්තම් මට නිින්ද ගියොත් එහෙම තාත්තගෙනුත් බැනුම් අහන්න වෙන නිසා නිින්ද ගියත් තාත්තට කියන්න බෑ. හැබැයි නිින්ද ගියේ මොකක් හරි එකක් වුණොත් තාත්තට කියන්න වෙනවා. ඊට වඩා හොඳයි අමාරුවෙන් හරි ඇස් දෙක අරගෙන ඉන්න එක. මට කොච්චර අපහසුතාවයක් තිබ්බත් කොච්චර බඩගින්නක් තිබ්බත් මට හරි අමාරුයි මේ එයාපෝට් වලදී වුණත් කන්න. ඒ කියන්නේ කොහේ හරි යනවා නම් ඒ යන ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා
වොෂ් එකක් දාගෙන කෑවා බිව්වොත් ඇරෙන්න අනේ අතරමඟ නම් ෆ්ලයිට් එකේ කෑම වලට ඇරෙන්න අර වෙන දෙයක් කවුරු හරි මට මෙන්න කන්න කියලා ගෙනත් දුන්නත් කන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඇත්තටම මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා මට හරි අපහසුයක් දැනෙනවා ඉතින්. මම ඉතින් එයාපෝට් එකේ එහා කෙරවලේ ඉඳන් මෙහා කෙරවලට ගියා. මගේ ගේට් එක ගන්න. ඒ වුණාට ගේට් එක ගන්න නෙමෙයි ගේට් එක තියෙන තැනට. ඒ වුණාට මේ මම යන දවස්වල එයාපෝට් එකේ ගොඩක් තැන් අපිට ඇක්සස් කරන්න බෑ. මොකද මං හිතන්නේ යුද්ධයත් එක්ක මොනවා හරි වෙන්න ඇති. ගොඩාක් තැන් මේ වහලා තමයි තිබ්බේ. එයාපෝට් එකේ ඉඳන් ඊළඟ ෆ්ලයිට් එක ගන්න යන්න බස් එකෙන් යන්න වුණා. අපිට ඊළඟට යන්න තියෙන්නේ A380 එක. මට මතකයි මම මුලින්ම A380 එයා ප්ලේන් එකක එයා බස් එකක ගියේ අපේ තාත්තත් එක්ක. මල්ලිත් හිටියා. මට ඇත්තටම 380 කිව්ව ගමන් ඔළුවට එන දෙයක් තමයි තාත්තයි මල්ලි. මට මතකයි මට හොඳටම මතකයි අපි වාඩි වෙලා හිටපු විදිහත් තාත්තා කෙරවල හිටියේ. අපි වින්ඩෝ සීට් එකක වින්ඩෝ සීට් තියෙන ඒ වගේ පැත්තක් ගත්තේ. වින්ඩෝ සීට් එකේ හිටියේ මල්ලි මැද්දේ මම. මට තාම මතකයි අපි ලංකාවට එද්දිද කොහෙද මේ ෆ්ලයිට් එකත් ටේක් ඔෆ් කරලා ටික වෙලාවකින් අපිට හම්බුණා සෑන්ඩ්විච් එකක්. මේක චිකන් සෑන්ඩ්විච් එකක් මම තෝරගත්තේ. ඊට පස්සේ මම ඒක කාලා මම ඉතින් ආපහු කරේ නිදාගත්ත එක. නිදාගෙන නැගිටිද්දී මම දැක්කා ඉර පායාගෙන එනවා. ඉතින් ඉර පායගෙන එනවා දැක්කා. මම ඉතින් ඒක දිහා චුට්ටක් වෙලා බලන් හිටියා. මේ වෙලාව වෙනවා මම හිතන්නේ ෆ්ලයිට් එකේ ඔක්කොම අල්ලලා නිදි. තව පැය 2යි විනාඩි 10ක් යන්න තියෙනවා. කමක් නැහැ ඉතින්. මම හිතන්නේ මේ වෙද්දිත් අපි පැය 5ක් විතර මේ ගමනේ ඇවිල්ලා. කොහොම හරි මගේ හැපෙත්තේ කවුරුත් හිටියේ නැහැ. මම ඉතින් කකුල් දෙකත් හොඳට දිග අරගෙන බඩ ටිකත් ඔක්කොම සේෆ් විදිහට තියාගෙන නිදාගත්තා. ඊට පස්සේ අපිට හම්බුණා අපේ බ්‍රෙක්ෆාස්ට් එක. මම කොෆි එකක් ගත්තා. තව මම මිල්කුත් ඉල්ල ගත්තා වෙනම. මම ඇත්තටම බ්ලැක් කොෆි බොන්න එච්චර කැමති නැහැ. කැමති නැහැ නෙමේ. අර ඒක ඉතින් වෙලාවෙන් වෙලාව වෙනස් වෙනවා. බ්‍රෙක්ෆාස්ට් එකේ මේන් කෝස් එක විදිහට තිබ්බේ ඔම්ලට් එකක් තිබ්බා. තව චිකන් සොසේජ් එකක් තිබ්බා. තව අල මොනවා හරි ඒ කියන්නේ මම හිතන්නේ මේක අර්තාපල් වෙන්න ඕනේ. මේක බේක් කරලා තිබ්බා. රසයි ඇත්තටම. ඊට පස්සේ මම කෑවා යෝගට් එකක්. මේක බ්ලූබෙරි. ඔව් ඒ රස තිබ්බ යෝගට් එකක්. ඊට පස්සේ මම ආපහු පාරක් තව කොෆි එකක් ඉරලා ගත්තා. ඒකත් මම මිල්ක් දාලා හදාගත්තා. බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවරුණාට පස්සේ මම ෆිල්ම් එකක් බලුවා. ඒක බලලා ඉවර වෙද්දී අපි ඉතාලියට ලං වෙලා. ඉතින් හරිම සතුටුයි. තව චුට්ට වෙලාවකින් මට මගේ අම්මා හම්බෙනවා. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. මේ ෆ්ලයිට් එකෙනොත් එළියට ආවට පස්සේ එයාපෝට් එකට යන්න අපිට බස් එකක් ගන්න වුණා. මං ඉතින් ආපහු පාරක් එළිය බල බල ගියා. මං හිතන්නේ මම මීට කලින් මිලාන් එයාපෝට් එකේ මෙහෙම බැහැලා බස් එකක ගිහිල්ලා නැහැ. මට මතකයි එකපාරක් මම රෝම් වල මේ බැහැලා ගියා. මොකද රෝම් වල නම් එයාපෝට් එකේ එහෙම ගියා. කොවිඩ් තිබ්බනේ. ඒ දවස්වල එහෙම ඔක්කොම ඔපරේෂන්ස් කරේ රෝම් එයාපෝට් එකේ විතරයි. කොවිඩ් කාලෙදී මට මතකයි ඒකේ මෙහෙම චුට්ටක් එයාපෝට් එක වටේ ගිහින් තියෙනවා. හැබැයි මිලාන් වල මං හිතන්නේ මගේ ෆස්ට් ටයිම් මට මතක හැටියට මෙහෙම චුට්ටක් අර එයාපෝට් එක ඇතුලේ හෙට මෙහෙට යන. එයාපෝට් එක ඇතුලට ආවට පස්සේ තමයි දැක්කේ ඉමිග්‍රේෂන් එකට දිග පොලිමක් තියෙනවා කියලා. මේ පොලිමේ මම පැය දෙකකට විතර කිට්ටු වෙන්න හිටියා. ඉමිග්‍රේෂන් එක පාස් කරාට පස්සේ මම ගියා අපේ අම්මව බලන්න. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire.
ඔතනින් වම් පැත්තට එළියට යනවා වගේම ඔතනින් දකුණු පැත්තට ඇතුළට යන්න තමා තියෙන්නේ එයාපෝට් එකේ. ඉතින් මම මෙතනින් යන හැම පාරකම මතක් කරගනවා දෙයියනේ මම තව ටික දවසක් අම්මත් එක්ක ඉඳලා ආපහු පාරක් මෙතනින් ඇතුළට යන දවසක් එනවා නේද කියලා. මයි අම්මා ඊට පස්සේ එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා බස් එකේ යනවද ට්‍රේන් එකේ යනවද කියලා කල්පනා කරලා අපි දෙන තීරණය කරා ට්‍රේන් එකේ යනවා කියලා. ඊට පස්සේ ඉතින් අපි තාත්තටත් කතා කරලා අපේ නන්දලටත් කතා කර කර අපේ අම්මා ඉතින් දන්නවනේ මං ආවට පස්සේ දෙයනේ මිනිස්සු දන්නවා මං ආවා කියලා. ඒකට ඉතින් ආවෝ කතා කරලා ආපහු ඉතින් විස්තර ටික කිය අපි ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ස්ටේෂන් එකේ ඉඳන් ගෙදර යන්න අම්මා කිව්වා අපි ටැක්සි එකක් අරන් යන් කියලා. මොකද බස් එකේ ගියොත් වෙලා යන නිසා. ඒ ඉතින් ස්ටේෂන් එකේ ඉඳන් ගෙදරට එහෙම ලොකු දුරක් නෑ. බස් එකේ ගියත් සාමාන්‍ය දුරක් තියෙන. ඒත් දැන් බඩු බෑගුයි අරවයි මේවයි ඔක්කොම උස්සගෙන යන්න කරන්න ගියාම අමතක වෙනානේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ටැක්සි එකක නැගලා ගෙදරට ආවා. ගෙදර ආව ගමන් මම හොඳට නිදාගත්තා. මට නිදිමතයි මහන්සි හැමදේමත් එක්ක මම හිතුවා මම ටිකක් නිදාගත්තොත් හොඳයි කියලා. අම්මා කන්න දෙන්නේ මේ වැහුවා. මට එහෙම කන්න මුකුත් උමනාවක් තිබෙත් නැහැ. කොෆි එකක් දෙන්න දැහුවා. ඒත් මං එපා කිව්වා. මම කරේ නිදාගත්ත එක. නිදාගෙන නැගිට්ටට පස්සේ මම අපේ තාත්තගේ යාළුවෙක්ගේ බඩු වගේක් අරන් ඇවිත් තිබ්බා. මම ඉතින් ඒ ටික දෙන්න ගියා. මොකද තාත්තා කිව්වා ඒ බඩු ටික එදාම දෙන්න කියලා. ඉතින් ඔය විදිහට තමයි මේ ගමනේ විස්තර සිද්ධ වුණේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. Thank you for watching. Bye bye.